Hello, good morning everyone. ඔන්න මම අද plan කරා පොඩි වීඩියෝ එකක් ඔයගොල්ලොන්ට ගේන්න. මේ වීඩියෝ එකේ මම ටෙක්නික් එකක් තමයි රිවිව් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයගොල්ලෝ බොහෝ විට සමහර අය මේ ටෙක්නික් එක දන්නේ නැති. but local apparel industry එකේ නොදන්න අයට මම මේ ටෙක්නික් එකක් රිවිව් කරනද ඔයාලට පෙන්වන්න ගෙනාවේ. අපි develop කරපු ටෙක්නික් එක. මේක silicon glossy print එකක්. මම ඔයාලට පෙන්වන්නම්. මේක silicon glossy print මේකට කියන්නේ matte එකක් අපි කරලා තියෙන්නේ අපේ कंपनी के नम तमा प्रिंट करලා තියෙන්නේ මම එහෙම ඔයාලට පෙන්නන්නම් ඊට අමතරව මීට වැඩිය හොඳට වීඩියෝ එක යන අතරතුරදී මම ක්ලෝස් අප් එකක් පෙන්නන්නම් මේක බලා ගන්න ඔයගොල්ලොන්ට කොච්චර ලස්සනයිද මාර ඔතෙන්ටික් print එකක් මේක ඔයාලගේ ප්‍රොඩක්ට් එකට ඇඩ් කරොත් කොච්චර වැලියු එකක් මේකට වැලියු ඇඩඩ් ප්‍රොඩක්ට් එකක් කරගන්න පුළුවන්ද කියන එක මම මේක ඔයගොල්ලොන්ට ලස්සන ක්ලෝස් අප් එකක් විදිහට මේක ඇඩ් කරනවා ඒකට බලන්න පුළුවන් මම මේ කියන print එකේ මොකක්ද තියෙන ලස්සන කියලා මට මේක විශේෂයෙන්ම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ මේක එක්ස්පෝර්ට් අපැරල් එකේ මේක ගොඩාක් තියෙන ටෙක්නික් එකක් අපිට ඕනේ මේක දැන් ලෝකල් අපැරල් එකේ බොහෝ විට කියන්නේ දැන් සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩ්ස් කීපයක් මේක ඩෙවලොප් කරලා තියෙනවා මට ඕනේ ඊට අමතරව මේක තව අපේ ලංකාවේ තියෙන අනිත් බ්‍රෑන්ඩ්ස් වලටත් මේ ප්‍රොඩක්ට් එක and මේ ටෙක්නික් එක ඩෙවලොප් කරන්න මොකද එක්ස්පෝර්ට් අපැරල් ඉන්ඩස්ට්‍රි එකේ තියෙනවා අපේ ලෝකල් අපැරල් එකට ගේනවා කියන්නේ අපිට අපේ තියෙන ලංකාවේ තියෙන අපැරල් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන බ්‍රෑන්ඩ් ගොඩාක් ප්‍රොමෝට් කරගන්න හරි ලේසි. මොකද මේ ටෙක්නික් එක මම වෙන වීඩියෝ වලින් වෙන ටෙක්නික් එකක් ගැන කතා කරන්නම්. මම අද මේ ටෙක්නික් එක ගැන විතරයි මේ වීඩියෝ එකත් එක්ක කතා කරන්නේ. මේකේ තියෙන ග්ලොසි ඉෆෙක්ට් එකත් එක්ක ගත්තොත් එහෙම මේක නිකන් අපේ මූණ පේන විදිහටම නිකන් මිරර් එකක් වගේ තියෙන මේක. මූණ පේනවා. ඒ තරම් මාර විදිහට මම මේ ක්ලෝස් අප් එකක් පෙන්නන්නම්. නිකන් අකුරු හොඳට කට් වෙලා එම්බෝස් වෙලා ග්ලොසි ඉෆෙක්ට් එක මේකේ හොඳටම තියෙනවා. මේක DT මේකට කියන්නේ මේ ටෙක්නික් එකේ නම silicon DTM glossy print කියලා මේකට කියන්නේ අපි මේ වගේ print එකක් ඔයාට කරගන්න ඕන නම් ඒ කියන්නේ ඔයාට වැඩි දෙයක් කරන්න නැහැ ඇත්තටම අපේ ටෙලිෆෝන් නම්බර් එක මම දාන්නම්. මේ ටෙලිෆෝන් නම්බර් එක තිරේ දිස් වෙන ටෙලිෆෝන් නම්බර් එකට ඔයාට මැසේජ් එකක් දාලා ටෙක්නිකල් ඩීටේල් එකක් ගන්න අපේ මොනවා හරි තව දැනගන්න ඕන දෙයක් තියෙනවා ඔයාලට මැසේජ් එකක් දාලා අපිට කෝල් කරලා අහන්න පුළුවන් ඊට අමතරව තව මට විශේෂ කාරණාවක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ මේ වගේ print එකක් කරනකොට අපිට තියෙන limitations මොනවද ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් අපැරල් එකේ ඉන්න කියන්නේ ගොඩාක් beginnersලා ඉන්නවා clothing brand එකක් DTF වේවා මොකක් හරි heat trans එකක් ගහලා print එකක් develop කරලා පොඩිවට business එකක් පටන් ගන්න අය ඉන්නවා එතකොට මම මේක පොඩි ඇඩ්වයිස් එකක් දෙන්න කියලා මම හිතුවා දැන් මගේ page එකේ TikTok එකේ මැසේජ් දාලා ගොඩාක් අය අහනවා මේ වගේ print එකක් කෑලි 10කට 15කට එහෙම නැත්නම් 30කට කරගන්න බැරිද කියලා. ඇත්තටම මගේ යෝජනාව මේ වගේ print එකක් කෑලි 10කට 20කට ඔයාලා කරන්න එපා. මොකද මේ වගේ print එකක් කෑලි 10කට 20කට කරන්න බෑ. මොකද මේක ලොකු cost එකක් මේකට එනවා. මේක ඇවිල්ලා මේකේ තියෙන ඉන්ක් වල cost එක ඊට අමතරව screen cost එක එතකොට අපිට තියෙනවා day එකට අපි achieve කරන්න ඕනේ output එකක් and target එකක් තියෙනවා revenue එකක් තියෙනවා ඒ හැම එකම consider කරලා තමයි අපිට මේ එක product එකකට එක unit එකකට ඕගොල්ලොන්ට price එකක් දෙන්න පුළුවන්. එතකොට costing කරනකොට අපිට කවදාවත් කෑලි 10කට 20කට 30කට අපිට මේකට costing එකක් කරන්න බෑ. ඒ කියන්නේ එහෙම කළා තේරුමක් නැහැ. ඒ කියන්නේ අපි දෙන price එකත් එක්ක ඔයාගේ selling price එකේ ඔයාට margin එකක් නැති වෙනවා අන්තිමට මේ ඔයාට print එකේ price එක දුන්නම. එතකොට maximum මගේ idea එක and මගේ experience එකත් එක්ක මේ වගේ authentic මේ වගේ හොඳ print එකක් හොඳ durable මේක විශේෂයෙන්ම කියන්න ඕනේ high durable print එකක් මේක. කිසි ප්‍රශ්නයක් නැහැ ඔයාලගේ තියෙන domestic wash වලට මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. වෙන prints වගේ ගැලවෙන්නේ cracking වෙන්නේ peel off වෙන්නේ wash off කිසිම දෙයක් වෙන්නේ බය වෙන්න දෙයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැතුව මේ print එක අපි recommend කරනවා ඔයගොල්ලෝගේ මේක single GC base එක කියන්න පුළුවන් ගොඩාක් හොඳයි මොකද මේ gel එක විහිදෙන්නේ මොකුත් නෑ ලස්සනට emboss වෙලා අපි මේක doom shape එකක් එක කරන්නේ ඒ doom shape එකක් එක්ක මේක ලස්සනට පේනවා මොකද මේ power mesh fabric වල කරන්න අමාරුයි මේක මොකද මේ gel එක දුවන්න බලනවා එතකොට මේ වගේ cotton base fabric වල කරනකොට මේක කරන්න ලේසි මම මුලින් කිව්වා වගේ ඕගොල්ලෝ අඩුම මේක කරනවා නම් 500 piece වත් plan කරගන්න මේ වගේ ටෙක්නික් එකක් හොඳේ ඒ කියන්නේ ඒක සමහරට මේක පොඩි logo එකක් වෙන්න පුළුවන් දිග wording එකක් වෙන්න පුළුවන් මේ වගේ print එකක් කරනවා නම් අඩුම කෑලි 500ක් වතුයා plan කරගත්තොත් මේක ඔයාට පාඩුවක් වෙන්නේ නැහැ මොකද ඔයාට මේක
බය නැතුව මාකට් එකට දාලා ස්පොන්සර් කරලා ඔයාගේ බ්‍රෑන්ඩ් එක මේක මිනිස්සු අතරට ගෙනියන්න පුළුවන්. ආයේ දෙපාරක් හිතන්න දෙයක් නැහැ. බය වෙන්න දෙයක් නැහැ. ඊට අමතරව මම මේ දෙන මැසේජ් එක අපි හිතමු අපි දැන් සමහර විට මාකට් එකේ ලෝකල් ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් සාමාන්‍ය ලංකාවේ තියෙන රුපියල් 500ට 400ට රුපියල් 900ට ඒ වගේ අඩු ප්‍රයිස් වලට මිනිස්සුන්ට අඳින්න පුළුවන් ප්‍රයිස් එකකට දෙන අය ඉන්නවා. මම කියන්නේ ඒ වගේ අයට මේ වගේ print එකක් ඇප්ලයි කරොත් එයාට පොඩ්ඩක් අමාරුයි මේක ඒ ප්‍රයිස් එකට සෙල් කරගන්න. මොකද මේ වගේ print එකක් මගේ යෝජනාව සාමාන්‍ය හොඳ බ්‍රෑන්ඩ්ස් කියන්නේ කියන අපි හිතමු ටී-ෂර්ට් එකක් සාමාන්‍යයෙන් 4000 වගේ about 3000 වගේවත් යන එකකට මේ වගේ එකක් ඇඩ් කරොත් එහෙම ඔයාලට print එකේ cost එක එහෙම ලොකුවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඔයාගේ selling product කියන්නේ selling price එක high නිසා. මොකද මේක low price වලට යන print එක කියන්නේ මේ low price වලට විකුණන එකකට මේ වගේ high end technique එකක් ඔයා apply කරොත් ඔයාලට සමහර වෙලෙක sell කරගන්න පොඩි ප්‍රශ්නයක් වෙයි. sell කරගන්න ප්‍රශ්නයක් වෙන්නේ ඔයාගේ price එක ඔයාගේ revenue එක එහෙම නැත්නම් ඔයාගේ margin එක cover කරගන්න ඔයාලට පොඩි ප්‍රශ්නයක් එනවා. ඒ හින්දා ඔයා plan කරනවා නම් plan කරන අඩුම 500 ඉඳලා බහුව piece ඔයා plan කරගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට මේක ලස්සන කරලා දෙන්න පුළුවන්. මේ වගේ ටෙක්නික් එකක් ඔයා කරගන්න try කරනවා නම් ඔයා දෙපාරක් හිතන්න එපා සිලෝන් ග්‍රැෆික් අපි contact කරන්න. මොකද කිසි ප්‍රශ්නයක් නැතුව වගකීමක් සහිතව අපේ රජයේ ලියාපදිංචි අපි BR එකක් තියෙන අවශ්‍ය ඕනෑම ටෙක්නික් එක මොනවාම හරි ඩීටේල් එකක් ඕන අපිව contact කරන්න පුළුවන් 077 936 02 කියන නම්බර් එකට මම ආයෙත් කියන්නම් 077 936 02 කියන අපේ WhatsApp and voice number එකට call කරන්න. WhatsApp එක දාලා ඔයගොල්ලෝ අපේ ඕනෑම ඩීටේල් එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම මට දෙයක් කියන්න මගේ හරුණා. ගොඩාක් අය අහනවා මේ වගේ prints කියන්නේ සොයින් එක කරාම පස්සේ garment form ගහන්න පුළුවන්ද කියලා අහනවා. ඇත්තට මේ වගේ එකක් garment form ගහන්න බෑ. මේ වගේ එකක් අනිවාර්යයෙන්ම panel form වෙන්න ඕනේ. මේක bulk එකක් feasible නැහැ garment form ගහන එක. ඒ කියන්නේ මේක sticker එකක් නෙවෙයි මේකට කියන්නේ direct print එකක් කියලා. ඒ කියන්නේ direct print කියන්නේ අපි layer by layer මේක absorb කරනවා fabric එකට. ඒතකොට මේක screen එකෙන් direct panel එකට ink එක expose කරන හින්දා මේක අපිට garment form ගහන්න බෑ. මොකද මේක table එකක even අලව ගන්න බෑ. even අලව ගන්න බැරි වුණාම වෙන්නේ අපිට even screen එකක් තියාගන්න බෑ. uneven වෙච්ච ගමන් අපිට මේක ගහන්න බෑ. මොකද print එක damage වෙනවා. එතකොට අපිට garment එකක්ම අයින් වෙනවා. එතකොට මේ වගේ එකක් plan කරනවා හොඳම දේ අපිට cut panel ටික ඔයාලා ලංකාවේ කොහේ හිටියත් ඔයාලට අවශ්‍ය නම් බස් එකකට දාන්න පුළුවන්, courier කරන්න පුළුවන්. ඒ වගේ ඔප්ෂන් ඕන තරම් තියෙනවා සහ ඒ වගේ අපි දැනට කීපයක් කරගෙන යනවා. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. කලෙක්ට් කරගන්න පුළුවන්. කලෙක්ට් කරගෙන මේක ගහලා වාට සේෆ්ටි ඩිලිවර් කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව තව විශේෂම දේ මේ වගේ එකක් කරනකොට මේ වගේ ප්‍රොඩක්ට් එකක් ඔයගොල්ලෝ කොහේ කරගත්තත් හොඳට මතක තියාගන්න ඕනේ ප්ලාන්ට් එකේ තියෙන කැපැසිටි එකෙන්. අනිවාර්යයෙන්ම මේක 100ට 50ක් විතර කැපැසිටි එක අවුට්පුට් එක අඩු වෙනවා. අපි හිතමු සාමාන්‍ය දවසකට මම මේ කතා කරන ලොකු ප්ලාන් ගැන නෙවෙයි සාමාන්‍ය ප්ලාන් එකක් නම් දවසකට මේ වගේ normal prints 1500ක් අවුට් කරන ප්ලාන් එකක් නම් මේකේ එතකොට 750යි normal shift එකේ වැඩ කරොත් මේක කරගන්න පුළුවන්. මොකද මේ වගේ එකක් රැයට ගහන්න බෑ. මේක හරි careful print කරන්න ඕනේ. මොකද මේකේ gloss එකක් apply වෙන හින්දා මේකට dust එක වහන්න බෑ, සත්තු යන්න බෑ, කිසිම දෙයක් වෙන්න බෑ. dust එකක් වැටිච්ච ගමන් gloss එකේකට apply වෙච්ච ගමන් මේකේ ලස්සනට වීදුරු වගේ glass එකක් වගේ dust එක පේන්න ගන්නවා. ඉතින් ඒ හින්දා ඔයාලට මොනවා හරි වගේ requirement එකක් තියෙනවා තව වැඩිදුර තොරතුරු දැනගන්න ඕන අපිට කතා කරන්න අපේ WhatsApp number එකට කතා කරන්න අපිට message එකක් දාන්න අපිට call එකක් දෙන්න නැත්නම් අපේ TikTok channel එකට ඔයාලට message එකක් දාන්න පුළුවන් YouTube channel එකට comment එකක් දාන්න පුළුවන්. ඒ හරහා අපිව contact කරගන්න පුළුවන්. අපි හැම වෙලේම බලන්නේ සිලෝන් ග්‍රැෆික් අපේ ආයතනයේ අපි බලන්නේ හොඳම දෙයක් කොහොමද මේ අපේ apparel industry එකට අලුත් technique එකක් introduce කරලා අපි කොහොමද මේ apparel එක තව ටිකක් grow කරගන්නේ. මොකද අපේ customer කියන්නේ අපිට order එකක් දෙන customer හොඳට ඉන්නවා කියන්නේ අපිට order එකක් එනවා කියන එක අපි දන්නවා. අපි හැම වෙලේම බලන්නේ හොඳ දෙයක්. ඒ කියන්නේ හොඳ authentic technique එකක් අපි දීලා order එකක් ගන්න තමයි අපි බලන්නේ. නැත්නම් සාමාන්‍ය supplier කෙනෙක් වගේ අපි බලන්නේ නැහැ. තියෙන මොනවා හරි ink එකක් ගෙනල්ලා මොනවා හරි එකක් ගහලා දෙන්න අපිට එහෙම ඇත්තටම මේකක් නැහැ. මොකද අපි බලන්නේ අලුත් දෙයක් කරන්න. ඒ අලුත් දෙයක් කරන ගමනේදී ඔයාගේ මොනවා හරි මේ වගේ ටෙක්නික් එකක් තියෙනවනම් අපිට කියලා print එකක් කරගන්න මොනවා හරි එකක් අවශ්‍යතාවයක් තියෙනවනම් අපිට message එකක් දාන්න. මම ආයෙත් කියනවා මේ ටෙක්නික් එකේ නම silicon glossy print matte effect එකක් තමයි ගහලා තියෙන්නේ. sorry matte නෙවෙයි DTM effect එක.
කියන්නේ glossy එකක් matte effect එකකට ගහන්න බෑ. glossy effect එකක් තියෙන මේක වීදුර වගේ මිරර් එකක් වගේ ලස්සන පේනවා. මූණක් පේනවා මේ print එකේ. ඒ වගේ. ඉතින් thank you වීඩියෝ එක බැලුවට ඔයාලට මොනවම හරි දැනගන්න දෙයක් තියෙනවා අපිට ඕඩර් එකක් ප්ලේස් කරන්න තියෙනවා يعني මොකක් හරි අයිඩියා එකක් ගන්න තියෙනවා අපිට කතා කරන්න ඊළඟ වීඩියෝ එකකදී මම වෙන ටෙක්නික් එකක් රිවිව් කරනවා අද මම කතා කරන මේ ටෙක්නික් එක ගැන විතරයි ඉතින් thank you වීඩියෝ එක බැලුවට